හායි එන්න මාත් එක්ක රෙඩ් වෙල්වෙට් කේක් එකක් හදන්න. මේ තියෙන්නේ මම පළවෙනි වතාවට හදපු රෙඩ් වෙල්වෙට් කේක් එක. ඉතින් මේක මට හොඳ අත්දැකීමක් වුණා. ඔය තියෙන්නේ මම කේක් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය ලෑස්ති කරගත්ත විදිහ. ඇත්තටම මේ මම වීඩියෝ කරලා රෙකෝඩින් කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මම කේක් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි හින්දා මම සාමාන්‍යයෙන් කේක් හදන්නේ මගේ විනෝදාංශයක් විදිහට සහ ගෙදරට කවුරු හරි එන වෙලාවට ඒගොල්ලන්ට සංග්‍රහ කරන්න ඕන නම්. එහෙම නැත්නම් ඉතින් මම මේ හදන කේක් රස බලන්න ඉන්නේ මමයි හස්බන්ඩ්ුයි. එහෙම නැත්නම් මමයි හස්බන්ඩ්ුයි රැකියාව කරන ස්ථානයේ අපේ යාළුවෝ තමයි. ඉතින් ඔය තියෙන්නේ මම බටර් මිල්ක් එක හදාගත්ත විදිහ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 50ක විනෙගර් තේ හැඳි දෙකක් එකතු කරලා තමයි මම බටර් මිල්ක් එක හදාගත්තේ. ඉතින් මම මේ රෙඩ් වෙල්වෙට් කේක් එක හදන්න වීඩියෝ කිහිපයක් YouTube වීඩියෝ කිහිපයක්ම බැලුවා. ඒවා බලලා ඒ වගේ තියෙන අදහස් අරගෙන තමයි මම මේක හැදුවේ. ඉතින් හැම එකේම තියෙනවා vegetable oil පාවිච්චි කරන්න මේ රෙඩ් වෙල්වෙට් කේක් එක හදද්දී. හැබැයි සමහර වීඩියෝ වල තිබ්බා vegetable oil පාවිච්චි කරන්න අකමැති කෙනෙක්ට බටර් වලින්ම හදන විදිය. ඉතින් මම බටර් වලින්ම තමයි මේක හැදුවේ. හැබැයි මට හිතෙනවා ආයෙත් සැරයක් හදනකොට vegetable oil පාවිච්චි කරලා මට මේකේ වෙනස මොකක්ද කියලා බලා ගන්න. මොකද මට හිතෙනවා ඒකේ ලොකු වෙනසක් ඇති බටර් පාවිච්චි කරනකොටයි vegetable oil පාවිච්චි කරනකොටයි. ඊට පස්සේ වෙච්ච දේ තමයි ඔන්න ඔය පාට එකතු කරන එක. මොකද දැන් රෙඩ් වෙල්වෙට් කේක් නේ ෆුඩ් කලර්ස් එකතු කරාත් ඉතින් එක කලරින් බ්‍රෑන්ඩ් වල තියෙන කලර්ස් එන විදිහ වෙනස්. ඒ වගේම මම එච්චර අර කලරින් දාන්න අකමැති කෙනෙක්. කලරින් යන්තම් තමයි මම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. ඉතින් අපිට කේක් හදනකොට සාමාන්‍යයෙන් එහෙම බෑ. හොඳට කලරින් පාවිච්චි කරන්න වෙනවා කියන එක මම මේ කේක් එක ඉගෙන ගත්තා. මොකද ඒක මට අවශ්‍ය අපිට සාමාන්‍ය රෙඩ් වෙල්වෙට් කේක් එකක තියෙන අවශ්‍ය රතු පාට ආවේ නැති නිසා. ඒ කොහොම වුණත් කේක් එක හදලා ඊට පස්සේ ඒක මම අයිසින් කරනකොට මම තව දෙයක් මට අලුත් දෙයක් පාවිච්චි කරා. ඒ තමයි විපින් ක්‍රීම්. මම මේකෙදි ක්‍රම් කෝට් කරන්නයි සෑන්ඩ්විච් කරන්නයි පාවිච්චි කරේ විපින් ක්‍රීම්. හැබැයි මට හිතෙනවා සෑන්ඩ්විච් කරන්න විපින් ක්‍රීම් පාවිච්චි කරන එකෙන් එච්චරම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අර උස ගන්න එහෙම ඒක එච්චරම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ වගේ කියලා හිතුණා. මම දන්නේ නැහැ හරියටම. හැබැයි ක්‍රම් කෝට් කරන එක නම් මට අවශ්‍ය විදිහට ඒක කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම ඔය අයිසින් බටර් අයිසින් එකෙන් තමයි කේක් එක කවර් කරගත්තේ. ඊට පස්සේ අර කේක් එකේ කපලා අයින් කරගත්ත කෑලි වලින් ගත්ත පොඩි කේක් කුඩු එකතු කරලා තමයි ඔය හાર્ට් ෂේප් එක හදාගෙන පස්සේ පොඩි ස්ප්‍රින්කල්ස් ටිකක් දාලා කේක් එක ලස්සන කරගත්තා. ඊට පස්සේ ඉතින් මේකේ රස බලන්න දෙන්න උනේ හස්බන්ඩ් තමයි. එයා